හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද මම මේ vlog එක අරන් ආවේ මමයි මගේ මහත්තයයි දෙන්න එකතු වෙලා අපේ ගෙවත්තේ හදාගෙන තියෙන අපේ පැල ටික පෙන්වන්න. ඉතින් ඔයාලත් මේ වගේ ගෙදර වත්තේ වගා කරගෙන කන්න, කෑමට එළවලු ගන්න. එතකොට රසායනික ද්‍රව්‍ය නැතුව කාබනික පොහොර වලින්ම හදලා ගන්න පුළුවන්. ඵලදාව එද්දී හරිම සතුටුයි ඒව දකිද්දී. ඉතින් මම අමු මිරිස් එහෙමනම් මිරිස් එළවලු ගොඩක් මම ගේනවා අඩුයි කඩෙන්. අපි ගෙවත්තේ හදාගත්තු ඒවා තමයි කන්නේ. ඉතින් මෙහෙම දකිද්දී හරිම සතුටුයි. ඒ වගේම අපි රසායනික පොහොර කිසි දෙයක් යොදන්නේ නැහැ. අපි කාබනික පොහොර තමයි හැම දෙයකටම මේ දාන්නේ පැලවලට. ඉතින් ඔයාලත් මේ වගේ ගෙදර වත්තේ චූටි ඉඩක හරි මොනවා හරි දෙයක් හදාගන්න. ඒක ගොඩක් හොඳයි. මම ඉතින් ගොඩක් ಜಾති හදලා තියෙනවා. තියෙන ඉඩ ටිකේ අපි රසායනික ද්‍රව්‍ය මුකුත් යොදන්නේ නැති නිසා තමයි මේ වගේ කවර දාන්නේ පොඩි කාලෙදිම කරල් දාලා මේ පණුවකින් ආරක්ෂා කරගන්න. නැත්තම් මේ චූටි කරල් වලට පොඩි කාලෙදි පණුව විදිනවා. මගේ යාළුවා අය මං යන දෙන මගේ පස්සෙන් එනවා. ඉතින් අපි වම්බොටු වට්ටක්කා තක්කාලි බටු වැටකොළු මාළු මිරිස් අමු මිරිස් ඔය හැම දෙයක්ම වගේ ගෙදර බත්තේ වගා කරගෙන තියෙන්නේ. අපි ඉතින් අපි දෙන්නත් කාලා ගෙදර මේ පිට කට්ටියටත් දෙනවා දීලා ඉතින් ඉතුරු වෙන ඒවා කඩේටත් දානවා. එතනින් අමතර ආදායමක් එනවනේ. ඔයාලත් මේ වගේ ගෙදර වත්තේ මොන හරි හදාගන්න. පෝච්චි එක හරි කමක් නෑ පොඩි පැලයක් හිටවලා එන ඒ ඵලදාව බලලා සතුටු වෙන්න පුළුවන්. වගේම අපිට මුදල් වියදම් වෙන එකත් අඩු කරගන්න පුළුවන්. ගොඩක් ප්‍රයෝජන තියෙනවා ඉතින්. අපේ තාම පැල ගොඩක් පොඩි. අපි දැන් දෙවෙනි පාරට තමයි මේ අස්වැන්න ගන්න කප්පාදු කරලා තියෙනවා ගස් භාගයක්. ඉතින් මටයි මගේ මහත්තයාට නම් මේ දේවල් දකිද්දි හරිම සතුටුයි. ඉතින් එහෙනම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහට මේ වගේ ඵලදාව ආවම මම වීඩියෝ එකක් අරගෙන එන්නම් ඵලදාව කඩන විදිය. එහෙනම් ඔයාලට සරණයි.